කොල්ලෝ හැමතිස්සෙම ට්‍රෝල් කරනවා නේද? මම මේ කතා කරන්නේ මෙන්න මේ වීඩියෝ එක මචං එයා TikTok දාලා තිබ්බා. දාලා තිබිච්ච හින්දා ඒකට රිප්ලයි වීඩියෝ එක විදියට එයා මුලින්ම බැන්නා. මම ඒකට බැන්නා. ඒක එතනින් ඉවරයි. එයා වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒකට මම වීඩියෝ එකක් දැම්මා. මෙන්න වීඩියෝ. වීඩියෝ එක බලන්න ඕන කට්ටිය වීඩියෝ එක පොඩ්ඩක් ඕනනම් ප්ලේ කරලා පෙන්නන්න. කොල්ලෝ හැමතිස්සෙම ට්‍රෝල් කරනවා නේද? මම මේ කතා කරන්නේ මෙන්න මේ වීඩියෝ එක මචං එයා TikTok දාලා තිබ්බා. දාලා තිබිච්ච හින්දා ඒකට රිප්ලයි වීඩියෝ එක විදියට එයා මුලින්ම බැන්නා. මම ඒකට බැන්නා. ඒක එතනින් ඉවරයි. එයා වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒකට මම වීඩියෝ එකක් දැම්මා. මෙන්න වීඩියෝ එක. කොල්ලෝ හැමතිස්සෙම ට්‍රෝල් කරනවා නේද? මම මේ කතා කරන්නේ මේ මචං මේ ලයිව් බලාගෙන ගහපු කොල්ලෙට්ට මේ මෙයා කියන මෙයා මැසේජ් කරන විදිය අහගන්න. ඔබට කොල්ලෝ හැමතිස්සෙම ට්‍රෝල් කරනවා නේද? මම මේ කතා කරන්නේ ICU මාස්ටර් හෙලෝ. ඔබ හරියට කතා කරන්න දන්නේ. සිල්වත් මට කියනවා මට හරියට කතා කරන්න දන්නේ නැලු අහගන්න. ඔබට කොල්ලෝ හැමතිස්සෙම ට්‍රෝල් කරනවා නේද? මම මේ කතා කරන්නේ ICU මාස්ටර් හෙලෝ. ඔබ හරියට කතා කරන්න දන්නේ. සිල්වත් පොන්න ගේමින් හාමුදුරුවනේ. සිල්වත් පොන්න ගේමින් හාමුදුරුවනේ කියලා බයින්නේ මචං. හරිද? ඉතින් මචං මේ ආගමක් දහමක් නැති මචං ගෝත පින්නෙක්. කෙලින්ම කියනවා නම් ගෝත පින්නෙක්. හරිද? ආගමක් දහමක් නැහැ ලොවෙත්. බෞද්ධ නම් වෙන්න බෑ. අඩේ බෞද්ධයෙක් කොහොම කතා කරනවද බා? අපේ බෞද්ධ කාගෙන් හරි අහලා බලමුද අපි? මන් දන්නේ නැහැ. අඩේ එහෙම කතා කරන්න පුළුවන්ද බා? බෞද්ධ කොල්ලෝ කෙල්ලෝ ඉන්නව නම් මචං මේ අම්මලා තාත්තලාට පෙන්නලා හරි මචං අහපන් මේ මෙහෙම කතා කරන්න පුළුවන්ද කියලා මන් දන්නේ නැහැ බා. එහෙම කතා කරන්න පුළුවන්ද ඔය? ඒක සහචාර සම්පන්න නෑ මචං. ඔබට කොල්ලෝ හැමතිස්සෙම ට්‍රෝල් කරනවා නේද? මම මේ කතා කරන්නේ ICU මාස්ටර් හෙලෝ. ගෞරව කරන සීන් හරියට කතා කරන්න දන්නේ. සිල්වත් පොන්න ගේමින් හාමුදුරුවනේ. මම මේ කතා කරන්නේ ICU මාස්ටර් හෙලෝ. මල්පොණේ මේ කොල්ලන්ට දාලා තියෙන මැසේජ් බා ලයිව් බලන් ගහනවා කියලා. අපි නම් එහෙම මචං කරලා නැහැ. අපි සූන් ලයිව් එකට ගන්නම් හරිද? සූන් ලයිව් එකට ගන්නම්. ඌ ගේමින් සාදු. ඔය උන් මාත් එක ඇරියස් හරිද? මටත් පෞද්ගලික ප්‍රශ්න තියෙනවා මචං. පොඩි කතන්දරයක් තියෙනවා. මේ ගේමින් සාදු මම ත්‍රිපෝෂ පැවිදි. අපිට පුකද නැද්ද බා? මචං එහෙම කතා කරන්න පුළුවන්ද? ඈ මචං අදින් පස්සේ මං අවධානය දෙන්නේ මේ වගේ ආගමක් දහමක් මචං ආගමක් දහමක් නැති මරිමෝල් නපුංසකයෙක්ට මචං අවධානය දෙන්නේ හරිද මචං මේ උඹලා ආගම් ගාව ගන්න එපා මම කිසි දෙයක් ගාව ගත්තේ නැහැ මචං හරිද ඕනේ බං කියන්නේ මම අඩේ අහපන්කෝ මේ මැච් එකේ අපි උන්ද හිටියේ කියලාවත් දන්නේ නැහැ අපි දන්නේ මට දවස් දෙකකට පස්සේ කොල්ලෝ මේවල තිබ්බා. සඳු අයියේ මේ උඹට බයිනවා මෙහෙමයි මං වැඩි ගණන් ගත්තේ නැහැ. අම්මට මෙන්න බලද්දි මචං හරිද? මූ කියනවා මං මේ මොනවාද මේ ගේම් එකෙන් යන්න කාලේ හරි අරකයි මේකයි කියලා ෆාමස් මැක්ස් කරාලු. මචං මේ කන්ටෙන්ට් ක්‍රියේටර් කියන කන්සෙප්ට් එකේ මචං නෙගටිව් මාකටිං කියලා දෙයක් තියෙනවා. උගේ ඔළුවෙත් තාම අවුරුදු 5කට කලින් හරිද මේ කියන එක හොඳට අහගනින්. අවුරුදු 5කට කලින් වෙච්ච ඒ සිදුවීමක් ඌට මතකයි කියන්නේ මම කන්ටෙන්ට් ක්‍රියේටර් වල මචං එක්ස්පර්ට් ලෙවල් නේද? ඒ කියන්නේ මම ඔළුවට දැනෙන්න මචං මම දෙයක් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරිම දෙයකින් මම ඔළුවට දාලා තියෙනවා. ගේමින් සදුව කියලා ඩයල් එකක් මේ වගේ දෙයක් කිව්වා. හරිද? ඉතින් ඌත් කරන්නේ අර කෝණාරගේ මචං මේකකට ගිහිල්ලා ඌත් කරන්නේ. ඒව වැරදි නෑ මම බයින්නේ. ඌ බැන්නට මම බයින්නේ. මොකද මචං නෙගටිව් මාකටිං කියන්නේ මේ කන්සෙප්ට් එක ඇතුලේ මචං සාමාන්‍ය දෙයක් බා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඌ මචං ඒ දාලා තියෙන වීඩියෝ එකට හැම දෙයකටම මචං උගේ පැත්තට තමයි බං හැමදේම තියෙන්නේ. වීඩියෝ එක බලපන්. එච්චරයි. මේ අඩේ ඌට කැරි වැඩේ උනේ ඈ. ඌට කැරිම වැඩේ උනේ. නපුංසකයා. නිකම් වරුවට අපිත් ඒ වෙන කවුද බං ගහන්න වෙනදට? ඉසුරුවා හරි බ්‍රෝකන් යා. ඉසුරුවට කෝල්ලක් ගහන්න. ෂැඩෝ මට මං කවුද කියලා දන්නේ නැහැ. මට මැසේජ් එකක් දාලා අර මූණට මං අර අමුතු කටබං. ඒකත් දැම්මනම් මරු කියලා බං. ඔය දා ඉසුරුට මැසේජ් එකක් දාන්න. වයදාගේ ඉෆෙක්ට් එක. ඒක නෑනේ බං. ඒක කැප්. මට ওই වීඩියෝ එක ගහන්න ගිය අපරාධේ හරිද? මම අර ඌ මචං හදන්නේ ඔන්න මං අද කිව්වා ඌ මචං අර අපේ තඩි මල්ලිට බයිනවා. මල්ලි දයියක් දන්නේ කවුද බං ඌ? වන් මෑන් ෂෝ ඒ කොල්ලට බයිනවා. මූ මචං බයින්නේ නැති කියන්නේ නැහැ. Zoom ලටත් බයිනවා. අපිත් බයිනවා. ඒව සාමාන්‍යයි. ඒ වුණාට මචං මේ එකේ ස්ට්‍රීමර් කෙනෙක්ට ලයිව් එකක බයින එක සෙට් උඹලා කියපන්කෝ හරි වැරද්ද කාගේ තියලා උඹලා කියපන්.
මම සුදනා කියලා මං කියන්නේ හැබැයි මම නෙමෙයි පටන් ගත්තේ මට දුන්න දෙයට මම රිටර්න් එකක් දුන්නා මං ඕන මේකෙට්ට මචං සචිනා මම මගේ අතින් සචිනාට මිස්ටේක් එකක් වුණා ඊට පස්සේ සචිනා මට මචං යම් කිසි දේවල් ලයිව් එක දාලා කිව්වා මගේ වැරද්ද හින්දා මං පිළි අරගෙන මං පාඩුවේ හිටියා ඊට පස්සේ මචං ඌ දෙවෙනි පාර ආතල්ලයක් ගන්න පටන් ගත්තා ආතල් එක වැඩි වුණා ලයිව් බලාගෙන ගහපු එකට මේ අපි ගැහුවා මචං අපි උන් ලයිව් බලන් ගැහුවේ නෑ ලයිව් බලන් කෑවා අපි මචං ලයිව් බලන් ඉන්න උන්ට අපි ගැහුවා හරිද ඊට පස්සේ මචං මේ ඒක දුරදෙයි කිව්වක් හැදුවා මම ඌට WhatsApp එකෙන් මැසේජ් දැම්මා මං කොපිරයිට් ස්ට්‍රයික් කරනවා මචං වීඩියෝ එක අයින් කරපන් කියලා වීඩියෝ එක අයින් කරලා තිබ්බේ නෑ ඒ කියන්නේ ඌ මතේ තරහක් නෑ පෞද්ගලික තරහක් නෑ මේ වීඩියෝ එක අයින් කරලා තිබ්බේ නෑ ඉතින් මචං මම දෙයක් කිව්වොත් මං කරන මිනිස්සෙක් ඉතින් මචං මම කොපිරයිට් ස්ට්‍රයික් එකක් ගහුවා මම දන්න දවයින් සචින්ට වීඩියෝ අප්ලෝඩ් කරන්න බෑ මේ එලගිරි ළමයි මේ කට්ටිය බොයිස් බලාගෙන ඉන්න සෙට් එක අනිවාර්යෙන් ලයිව් එක ලයික් එකක් ෂෙයා පාරක් දාන්න සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න මචං ජීජි මේ ඉසුරුවට මැසේජ් එකක් දැම්ම තාම නෑනේ ඉතින් ෂැඩෝට කෝල් ආ හරිය නෑ නෑ ගහපු ස්කොට් එකම ගහමු බං අද කවුරු බ්‍රෝකනේ උඹ නෙමෙයි පටන් ගත්තේ උඹේ ගිල්ඩ් එකේ උන් අපේ ගිල්ඩ් එකේ කවුරුත් පටන් ගත්තේ නෑ පටන් ගත්ත වීඩියෝ එක මචං ඒ වීඩියෝ එකේ තියෙනවා බලන්න ගිහිල්ලා අපිත් ලයිව් එකේ ඌත් ලයිව් එකේ උගේ ස්කොඩ් එකට මචං අපේ ස්කොඩ් එක ගහනවා ෆැක්ටරි වලදී ඒ වීඩියෝ එක දාලා තියෙනවා අන්න එතනදී ඌ බයින බැනිල්ලට තමයි මචං අපේ උනුත් පයර් වෙලා මාත් පයර් වෙලා ඌට බැන්නේ බැනුමට බැනුම මචං ඉවරයි එකට ඒ කැපුණා මේ ඊට පස්සේ මචං දෙවනියට ඒකක් දාලා තිබ්බා මේ ඉතින් කොල්ලන්ට උදව් කරේ නැහැ කියලා මට මේකට උත්තර දෙන්නම් ඒක වෙලාවට දිනවා කොල්ලන්ට උදව් කරේ නැහැ කියලා කිව්වා රිප්ලයි ප්ලීස් ලු මචං හරිද මෙහෙමයි ඌ මොනාද මේ ගේමින් ෆීල්ඩ් එකේ ඌ මොනාද ගිල්ඩ් එකේ උන්ට ස්ට්‍රීම් කරන උන්ට හරි ස්ට්‍රීමෙන් පටන් ගන්න කැමති උන්ට හරි වීක්ලියක් හරි කාට හරි මොකක් හරි ඌ කරලා තියනවද මං කරලා තියෙන දේවල් මම කරලා තියෙන දේවල් උඹලා මේ chat එකේ දාපන් අපේ ගොඩක් උන්ට අවුරුදු 5කට කලින් අවුරුදු 3-4කට 5කට කලින් දේවල් මතක නැහැ අපි මගේ සල්ලි වලින් මගේ අයියාගේ සල්ලි වලින් බ්ලඩ් ඩොනේෂන් එකක් කරා ඊට මගේ තනි සල්ලි වලින් මචං අපි ඩොනේෂන් කරා ඔයාලට පේජ් එකේ පල්ලයට ගිහිල්ලා පෙන්නන්නද අමතක කට්ටියට පෙන්න මුනේ බා අමතක කට්ටියට දඩස් ගාලා පෙන්නන්නම් ඈ මම මේ මොනවාද මේ මං අර මට එනවා ඒ ගෝතයව මං අඳුරන්නෙත් නැහැ බං මොන පින්නේද්ද ඌව මන් දන්නෙත් නෑ බං මට වැඩකුත් නෑ ඌ මොකෙද්ද බං ඌ මචං ගේමක් ගහනවා හරිද ඌගේ කන්ටෙන්ට් මාත් බලනවා එහෙමයි කියලා මචං මේ වලට ඇවිල්ලා මචං මේ අපිට රඟන්න දෙන්න බෑ මචං හරිද රැඟුවට කමන්නේ ඒ අවශ්‍ය පිළිවෙලට මෙන්න මචං හරිද අමතක කට්ටියට පෙන්නන්නම් ඈ මං කරලා තියෙන දේවල් මේ හිස්ටරි එකේ ඇති මම හින්දා ස්ට්‍රීමින් පටන් ගත්ත කොල්ලෝ කීයක් ඇද්ද හරිද මම හින්දා ස්ට්‍රීමින් පටන් ගත්ත කොල්ලෝ කීයක් ඇද්ද ගේමක් ගහපු කොල්ලෝ කීයක් ඇද්ද TDM එක ඇතුලේ කීයක් ඇද්ද මාතේ තරහ වෙලා දැන් කීයක් ඇද්ද ඊට පස්සේ මචං පෞද්ගලිකව මම මීට් අප් කරපු ඒවා ගැන අපේ කට්ටියගෙන් අහලා බලන්න කවුද වියදම් කරේ මචං මගේ වැඩි ඕනේ අපේ RG ලීලාගෙන් අහලා බලන්න මගේ බර්ත්ඩේ එක දවසේ මාව සර්ප්‍රයිස් කරන්න කේක් එකක් අරගෙන ආපු කොල්ලන්ට මම කොයි වගේ ට්‍රීට් එකක්ද දුන්නේ මේ RG ලීඩ නැද්ද ඩිස්කෝඩ් එන්න ගියපා මිදපන් ඒව මතක් කරලා දෙන්න ඕනේ බා මේ ඌ කුහකයා කියනවා මට ඒක තමයි දිරෙව්වෙම නැත්තේ මේ ඕමින්න මං ඔයාලට මේ පල්ලහැට ගිහිල්ලා පෙන්නන්නම් මං කරපු දේවල් මේ අමතකද දන්නේ නැනේ මං කට්ටිය නේවා අමතක වෙලා තිබ්බෝ හරි නෑනේ ඕමින්න මේ කට්ටියට මං පෙන්නන්නම් මං කරපු දේවල් හරිද ලේදන් දීපු එක නම් මතක් කරන්න එපා චේනට කලන්තෙත් දැම්මා බා මෙන්න තියෙනවා මචං එකක් හරිද මං ඔක්කොම ටික පෙන්නන්න හරිද ඕමින්න ඔයවා කෝ සුද්දා මෙන්න අර අමතක කට්ටියට මම මතක් කරන්නම් හරිද මෙච්චර දුර යන්න ඉදියන්නේ නැහැ මෙච්චර දුර මචං මං එච්චර දෙයක් කරේ නැහැ මට දෙයක් කරගන්නත් බැරුව ඒ දවස්වල මං හිටියේ අපරද්දෙන් කොල්ලන්ට කරපුවා කිව්වොත් එහෙම කොල්ලන්ට කරපුවා කිව්වොත් එහෙම නේවා අපිවත් මචං අයියරෝ පැයදකම කියන්න නද වැඩිය ඕන්න වේ බර්ත්ඩේ එක දවසේ මට කේක් එකක් අරගෙන ආපු කොල්ලන්ට මොකද්ද මන් දුන්න ට්‍රීට් එක කියලා කියහන්කෝ ඒවා කියන්න ඕනේ ඈ මේ දෙයක් නෑ මේ කලින්ද බොන්න දුන්න දැන් කියපන් උඹ කියපන් අවුලක් නැහැ ඇස් බේදයක් නැතුව මචං ආයේ ලක්ෂ කීයද ලක්ෂ 2ක විතර කුඩු ලක්ෂ එකමාරයි මට මතක තියලා ලක්ෂ එකමාරයි මේ බිල් එක මචං ලක්ෂ එකමාරයි හරිද එක නයිට් එකකට ලක්ෂ එකමාරයි
කොල්ලන්ට ට්‍රීට් කරේ හරිද මේ කරපුවා නෙමෙයි ඒ කරපුවා කියන්නේ මගේ බර්ත්ඩේ එකට මන් දුන්න පාටිය ගැන කිව්වේ ඉතුරු ඒවා මං කිව්වේ නැහැ මේ තියෙන්නේ මචං අපේ ලේදන් දීප හරිද මෙන්න මේ මතක නැති කට්ටියට බලන්න මේවා රුපියල් ලක්ෂයක් දෙකක් වියදම් කරලා මේ කරපු ඒවා හරිද මේ පාවිච්චි කරට පිසි එක නිකන් හැමෝටම බෙදලා දීලා කියේ. ඒ වැඩක් නැහැ බං. ඒවා කියන්න එපා. ඒවා කියන්න එපා. ඒවා කියන්න එපා. ඒවා ඕනේ නැහැ. ඒවා මේ තියෙන්නේ මචං එකක්. මේ තියෙන්නේ මචං මේ ළමා නිවාසයක ළමයිට අපි දුන්න දේවල් මේ මචං මගේ සල්ලි වලින් මන් දුන්නේ ඈ. මගේ සල්ලි වලින් ඔයාලා ලයිව් බලන නිසා මට හම්බෙච්ච සල්ලි වලින් මගේ සල්ලි වලින්. එතකොට අපි ඒ කියන්නේ ඔයාලා සහයෝගය දක්වලා තියෙනවා. මගේ මහන්සියට මට වටිනාකමක් විදිහට Facebook එකෙන් ගෙවලා තියෙනවා. හරිද? මේ තියෙන්නේ මචං අපි මේ සම්පූර්ණ මචං ළමයි තාලියයි චේනයි දෙන්නම කියලා ළමයි 50 ගානක්ද කොහෙදෝ මචං අංගවිකල ඒ කියන්නේ ආබාධිත මේ ළමයි මේ ඉන්න නිවාසයකට මචං මාසෙකට හරියන්න සරලන මම මේ කොහෙද කියලාවත් දාලා නැත්තේ ළමයිට හානියක් වෙයි ඩැමේජ් එකක් වෙයි කියලා මචං හරිද මේ වලත් මචං පොත් දුන්න තැන් වලවත් දැම්මේ නැත්තේ ඒකින්ද හරිද ඔන්න මචං මේ එයා අර කුහකයා කියන දේවල් වලට මචං මේ මං උත්තර දුන්නා මෙන්න මේ PC එක නේද මෙන්න මේ PC එකේ මචං ගොඩක් දේවල් මචං මම ලංකාවෙන් එද්දි මට වැඩක් නැති හින්දා මචං මං යම් කිසි දේවල් ටිකක් විකුණුවා ගොඩක් දේවල් මං ෆ්‍රී දුන්නේ නේ බං නිකන් දුන්නේ නේ සම්මුන්ට ඒකෙන් ඉන්නේ වත්නේ. ඔව් ගොඩක් කට්ටියන මචං අපි ගොඩක් දේවල් කරලා තියෙන මේ මතක් කිරීමත් එක්ක ගේමින් සඳු කියන ෆැමිලි එකට මචං මං ගොඩක් ආදරෙයි තව අවුරුද්දක් මං හැමදේම කොල්ලෝ දන්නවා මටත් දීපු සප් එක RJ හලෝ RJ සිරාවට නෑ RJ උඹේ ඒ ප්ලේයින් වලට ඒක හම්බුනේ මගේ කික් එකක් තියෙන්න නැති මේ උඹේ ප්ලේයින් වලට ඒ තැන හම්බුනේ හැබැයි උඹ හිර වෙලා හිටියේ මට මතකයි සබ්ස්ක්‍රයිබ් 8000 ගානේ යන්නෙම නෑ අවුරුදු ගාණක් නේ එතන පොඩි තල්ලුවක් දුන්නා ෆැමිලි එක ඔයාගේ හැකියාවට එච්චරයි උනේ හරිද මේ හරි දැන් කියපන් ඔය කුහකයා කියන එක ඔය කුහකයා කියන එක මචං කරලා මට කියා ඉස්පා ප්‍රමෝට් කරලා තියෙනවා සල්ලි අරගෙන. ඒ ඕවා වැඩක් නැහැ. ඒ පර්සනල් දේවල් කියන්න එපා. පර්සනල් දේවල් කියන්න එපා උගේ අපිට වැඩක් නැහැ. මං කියන්නේ අපි ගේමින් ගැන කතා කරමුකෝ. කොල්ලොන්ට බැලලා views හදාගන්න. කී දෙනෙක්ට නම හදලා දුන්නද උඹ? ඒක ඉතින් දන්නෝ දනිතිවා. TDM රංග, TDM Messi, TDM noob හරිද? ඔය කට්ටිය හැංගිලා හිටපු දක්ෂතා තියෙන සුපිරි ප්ලේයර්ස්ලා. හරිද? TDM කියන ගිය හදලා එතනට ගෙනල්ලා මචං. පට්ටම ෆේමස් එකක් දුන්න ඒ කට්ටියට යාලයි ගේමක් ගහ ගන්න මචං. උන්ගේ දක්ෂතාවයේ හින්දා මගෙන් අර පොඩි කික් එකක් හම්බුණා. ඒ කීප දෙනෙක් විතරයි. හරිද? මචං මේ චුට්ටක් ඔයාලා හිතලා බලන්න හරිද? කල්පනා කරලා ගේම් එකෙන් ගේමක් ගැහුවා. අනිවාර්යෙන් බා. ඌ කියනවා බං මේ මොකද්ද? ඌට තියෙන්නේ මේ වෙනම එකක් තියනවලු. මට ගේමින්ලු තියෙන්නේ. හරිද? ඉතින් බං උඹට ඉන්නේ ඔඩියන්ස් එකක් මට ඉන්නේ ඔඩියන්ස් එකක්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? කෝච කන්න බෑ. නෑ උගේ කන්ටෙන්ට් හොඳයි බා. උගේ කන්ටෙන්ට් හොඳයි. මේ කොහෙවත් ඉන්න අපිත් එක්ක අරගන්නලා ආගම් දහම් වලටත් බැනලා කුණු හරපෙන් ටෝක් කරලා ඌ සුදනා මේ මම වැරදි කියලා පෙන්වන්නනේ අද ආවේ. කරගත්තනේ වැඩේ. හරිද? අද කරගත්තනේ. සැපයිනේ දැන්. වීඩියෝ වල ඉන්නේ කැරියා කියලා හිතාගෙන ඉන්නේ අර උගේ මේ අර උගේ අර මොකද්ද උගේ තියනවලුනේ එකක්. මහා ලොකු එකක් තියනවලුනේ. ඒකෙත් රීපෝස්ට් කරලා අනේ අම්මේ වීක්ලි මන්ත්ලි වන් අපිට එයදී යකෝ මම gift අනම්මනම් කොච්චර දීලාද කොල්ලන්ට. හරිද? මේ බිරින්දවරුන්ට වචනයක්වත් ඒකට මං කැමති නෑ මචං. මොකද මේ ඒක සෙට් නෑ බං. ඒක අවංකව සෙට් නෑ. එයාලට chat එකේවත් මුකුත් කියන්න එපා හොඳේ. මේ ඒක සෙට් නෑනේ බං. කෙල්ලෙක් කියන්නේ මචං කවදාම හරි අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නේ බං. එතකොට තමන්ගේ අම්මා හා සමානව මචං මේ ඕනම කෙල්ලෙට මේ අයිටම් එකක් වුණත් කවන්නේ මචං කෙල්ලෙක්නේ. මොකක් හරි මචං අඟහික කමක්ින්ද හෝ මං කියන්නේ එළියේ ඉන්න. අයියටත් බෑ මේවා කරලා තිබ්බේ. යක්කට. ඔව් අර කෙල්ලන්ටත් ඌ බයිනවා ඉතින් කරන්න දෙයක් නැහැ. අපි නැති මචං අපි රෙස්පෙක්ට් පිටිමු. හරිද? මේ ඔබ තමා හැංගිච්ච කොල්ලන් එළියට ගත්තේ. තුන්නවිල්ලා අරුට තර්ජන අම්මට එහෙම සීන් එකකුත් උනාද? gift නාදියලු. මේ රෙෆරන්ස් නම්බර් කීයක් දැම්මද බා? අම්මෝ ඉතින් කියන්නේ chat එකේ කට්ටිය. ඒව ගන්න අර ඕවා මතක් කරන්න එපා බා. මට S2කට කඳුළු වෙනවා බා. මොකද එන අතීතයක් තියෙනවා බා. මම ස්ට්‍රීමින් ෆීල්ඩ් එකට ඇවිල්ලා
පාඩුවෙමු කබ්බ ෆෝම් නොකර. ඇත්ත බං ඇත්ත ලොකු. ලොකු දන්න අවුරුදු 6කින් ඉඳන් ඉන්නවා. ඌ පටන් ගත්තේ ලයිව් ස්ට්‍රීම් පටන් ගත්තේ මට පස්සේ. හරිද? ඌ අවුරුදු 5 මම හිතන විදිහට 5ක් විතර වෙනවා. ඌ ටික දවසක් කරලා ඌ channel එකත් විකුණලා ඌ පාඩුවේ පැත්තකට වුණා. ඊට පස්සේ ඒ දවස්වල මොකක් හරි ඇරියස් එකක් තිබ්බෝ ඒක තමයි ඔය කවර් කරන්නේ. මොකක්ද කියලා මට මතක නැහැ. මේ ඉතින් එයා මට අරින්න ආවා මම වැරදි විදියට. ඉතින් මං එයාට ඇරියා සරලයි. හරිද? අපි මැච් එකක් ගහමුද? මොකද කරන්නේ? කියලා කමෙන්ට් එකක් දාව මට ඒක තමයි හිතටම වැදුනේ වා. මට ගේමින් සාදු කිව්වට මචං ඒක ප්‍රශ්නයක් නැහැ. ගේමින් සාදු. ඒක ආතල් බං. ඒක ආතල් කියන්නේ අර සඳු කියන එක මචං අර සාදු වගේ ප්‍රොනවුන්ස් වෙන ඉඳා. ඒක ආතල්. මූ එහෙම නෙමෙයි මූ හාමුදුරෝ කියලා මචං ආගම් මැදලා අරගෙන ගෝත පින්නේ. ලොල්ලා. ලොල්ලා මල්ලි. යූස් වැඩි වෙනවා නේද? කිට් එක බා ඔය ප්‍රශ්නේ වෙන්න ඔක්කොටම කලින් ඒක ඕනේ නැහැ එතකොට විසි ෆයර් වෙනවා. ගෙදර මේ ඇඩ්‍රස් එකට මල් පෑන්ටියක් යවමු. අයියයි. අර ලස්සන කන්සෙප්ට් එකක් ඌ කරගෙන යන්නේ ඒක හොඳයි බං. ඇත්තටම හොඳයි. මමත් වීඩියෝ කරනවා සෙට් වුණාම. හරිද? මේ ගේමින් වලට ඇවිල්ලා ගේමින් වලට ආවට කමක් නැහැ. කරගෙන යමන් ලස්සනට ප්‍රශ්නයක් නැහැ. කොල්ලෝ උඹ එනවට කැමැත්තෙන් හිටියේ මචං. මේ උඹ එද්දි මචං කොල්ලෝ වීඩියෝස් හදලා උඹට සපෝට් එක. මේ ඉතින් උඹ ඇවිල්ලා මෙහෙම පුක දෙන්න ලෑස්ති වෙන්න එපා මේ ෆීල්ඩ් එකේ පරණුන්ට. කාට වුණත් කියන්නේ. අර මන් දැක්ක මේ අර කවුද අපේ තඩියා? කවුද? වන් මෑන්. අර උන්ටත් ටෝක් කරනවා. ලයිව් දාපුවට හැල්ලා. ඌ දිගටම කරානේ. ඉස්සෙල්ලා අහිංසක පාඩුවේ ඉන්න කොල්ලේ. නෑ ඌ මැදින් නැවැත්තුවා. නෑ නතර කරලා දැන් කාලයක්නේ පටන් අරන් ඉතින්. ඔව් ඌ මුට කලින් මුට මේ උඹ සප් එක දුන්නා උඹට ඇරිය අන්තිමට. අම්මෝ කවුද වංගේ? අම්මෝ ඌට වේ තරෝ සීනියර් උරක් ගේන්න. වේ වීඩියෝ එක සම්පූර්ණ බලන්න හිතෙනවා මට මේ මේන් එකේ බලන්න බෑ ඔය. පට්ට ආදල් වීඩියෝ එක. හැමතිස්සෙම ට්‍රෝල් කරනවා නේද? මම මේ කතා කරන්නේ ICU මාස්ටර් hello. මේ උගේ වොයිස් තියන්නේ මේ සම්පූර්ණ 100% උගේ දේවල් තියෙන්නේ. මේ මූ තමයි මේක පටන් ගත්තේ. පටන් ගත්ත වීඩියෝ එක තමයි මේ දාලා තින්නේ. සිල්වත් මට කතා කරන්න දන්නේ නැහැ ලෝ කියනවා. ගේමින් හාමුදුරනේ. මම මේ කතා කරන්නේ ICU මාස්ටර් hello. මල්පොනේ. කොල්ලන්ට දාන මැසේජ් මූ. ඌ ගේමින් සාදු. ඌ ගේමින් සාදු මම 3 බෝලේ පැවිදි. ඉතින් පුකද? මේකේ හැමෝම පන්න ගහන එක. ලයිව් එකේ හැමෝම පන්න ගහනවලු. පන්න ගහන්නේ නෑ බං. පන්න අපි ගහනවා උන්ට. හරිද? බලපන් චුට්ටා වීඩියෝ. මම බහින තැනට මට බැහැ බෑග ගා මට ඉමෝට් දදා මට ඒ ටික ලයිව් බලන් ගහනවා. මේ බලපන් මූට ලයිව් බලන් ගහනවා කියලා මූ වඩනවා. මම බහින තැනට. මෙන්න මේක තමයි මචං මේ හේතුව. මේක තමයි හේතුව. මෙයා පටන් ගත්තේ මේක තමයි හේතුව. ඩැමේජ් කියන්නේ උන්ට බලු ඩැමේජ් ඈ. ඔන්න බලපන් ඈ. ඔන්න බලපන්. මෙන්න මේ ෂොට් එකට තමයි මචං මූ පයර් වෙන්නේ. M2 මේ ඔන්න බලපන් මේ ගහ මුල්ලෙන් ඔළුව දාලා ස්කෝප් කරගෙන මචං අන්නාසි වත්තක් මැද්දේ මචං සර්ම ගලවගෙන ඉන්නවා වගේ. හරිද මේ ඉන්නේ. හරිද? ඉතින් සූමා පයින්නවා. සූමා ස්කෝප් කරලා ෂොට් එක ගන්නවා මූට. ඔන්න. අර සූමා. මේ සූමා නෙමෙයි සෝරි මේ ඒසා. ඒසා. හරිද? ඒ සමජා ස්කෝප් කරලා අර ගහපල් ඉන්න එකාගේ ඔළුව දඩි ඔළුව. හරිද? ගහනවා හැචුක් ගාලා ඊට පස්සේ කියන දේවල් බලපන්. මූ තමයි පටන් ගන්න ඈ. TDM set එක නේද? අම්මට. ඈ? හවුටු. බඩු පා තාරියර හැකෙක් වගේ ගැහුවන් තන්නේ තන්නි කර බඩු පාරක් ලු. අයියෝ. දන්න තමයි අයියෝ. පූ. ඌ ළඟ ඉන්නේ උන් ටිකත් මරු ඈ. ඌ දන්නේ නැද ඔගේ ළඟම සුමන් ඉන්නේ උන් රික්වෙස්ට් ටිකත් එකක් දාලා අරගෙන සඳුන් ලක්ෂණ ඔබ කා ගැනද කියන්නේ මොකක්ද කියන්නේ? ඒ කන්ටෙන්ට් එක බලපන් ආතල්. hina වෙවි බලන්න පුළුවන් සුපිරිය. මට අර අවුල ගියේ අර මචං අර හාමුදුරුවෝ කියලා මචං මු කුණු හර්පෙන් බයිනවා. ඒක මට සෙට් වෙන්නේ නැහැ මචං. මොකද අපේ ලයිව් බලන මේ බෞද්ධ කොල්ලොත් ඉන්නවා කතෝලික කොල්ලොත් ඉන්නවා. මම කතෝලික කොල්ලෙක්. මම ඒ වුණාට මචං කාටවත් බයින්නේ නැහැ. ආගම් දහම් වලට බයින්නේ නැහැ මචං. වැඩක් නැහැනේ. අපි මැච් එකක් ගහමුද? කිට්ටේ දෙන්නද? මේ කළු කොන්න දානවා ඉසුරු දින්නේ. ඉද බයින්ද එන කළු කොන්නේ දාන්න. ඉසුරු කතා හැලෝ. උඹලා ස්නයිපර් ගහන්න එපා ඕයි මිනිස්සයන්ට බුදු වදයක් තියෙන්නේ ඕයි. රෙද්ද. ඒස් නෙමෙයි තොපි දෙන්නම බා. බුදු වදයක් තියෙන්නේ. ඈ
උඹට මත එදා මේ වන්ඩිස් යනවා. හරියා මං ගියා. ඉතින් අපි දෙන්න ගැහුවේ බං එතන වඩාගතුන්ට මතකයි කිට්ටේ දාගෙන ඉංග ඉසුරු කයිවාරු ගන්න නැතුව. මේ මට දාන්න බෑ ලිමිට් රෙනවා මැච්චේ දහම් මන් දාන්න ඊට වඩා ලස්සන මචං මේ ලින්කේ පින් කරලා තියෙනවා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් ළමයි අයියා. ලින්කේ පින් කරලා තියෙනවා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. මට බන්නන්න වෙන්න දිවා උන්ටනාර උඹත්තේ පෞද්ගලික තරහන් මට වාතේ පර්සනල් කේස් යන්නේ අයියෝ නෑ මෙහෙමයි ඌ එකක් කරා මම එකක් කරා ඌ එකක් කරා මම එකක් කරා එතනින් ඉවරුණා ඒ ප්‍රශ්නේ බා එහෙම දිගට ගෙනියන්නේ නෑනේ බාවි මේ කොහෙන්ද වැස්සේ කියලා අනේ මේ ස්කොට් දෙක තුනක් එන්න එපා ප්ලීස් ආ මේ ස්කොට් දෙක තුනක් එන්න එපා මේ දවස්වල මචං පොඩ්ඩක් මේ ෆයර් එන්නේ බලා ඉන්නේ සෙට් එකම ලයිව් එක ලයික් එකක් දාමු ෂෙයා පාරක් දාමු සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු මචං අයියේ අඩෝ අයියේ එහෙම කොහමද බං සුද්දා මොකද්ද බං වශයෙන් කිව්වේ මට තේරුන්නේ නැහැ ඔබ්සර්වේටර් එක කොහෙද බං තියෙන්නේ Head there. සූම් උඹට ආදරේ බං ලයිව් එකේ අරුට ඇමතුවලු. ඒ සිරාද බං ඔය කියන්නේ උඹලා ආතල්ද ගන්නෙ? ඕ සුවන සිරාවට. මාදලු. එම් නෙමෙයි එන්නලු සිරාවට. ස්ට්‍රීමර්ස්ලාට උදව් කරපු විදිය දන්න අය දන්න අම්මට මෙන්න පින්කිත් ඇවිල්ලා කමෙන්ට් එකක් දානවා. හලෝ. පින්කි ආදරෙයි කමෙන්ට් එකට ආදරෙයි ඔය. මෙහෙමයි අපි ගාමුග අපි මරා ගන්නවා අපි කුණු හරප කියන එක සාමාන්‍ය මාත් කුණු හරප දන්නවා උඹලත් දන්නවා ඕව මොනාද බං නැද්ද බං ෆයර් එනවා ඕව සාමාන්‍ය දේවල් රතුන හරි හරි අන්න පළවෙනි මැච් එකේ පළවෙනි කිල් එක මැච් එකේ පළවෙනි කිල් එක රිමෙම්බර් දිස් නේම් බ්‍රෝ Remember this name boys මැච් එකේ පළවෙනි කිල් එකද බා ඔව් මට අවුඩු ඒකෙන් කවුද ඉන්නේ සචිනත් දන්නේ දන්නේ බා අඩු මොනවාද බා ඒකෙන් ඉන්නේ අඩ එලකින් ලොකු ආදරේ ඈ ලොකු අන්තිම දෙක මෙහෙ බා ගන්න පයින්වල දෙන ගහන්නේ මට ෂෝට් හරි කොහෙන් ගහනවා ඒක සඳේ වුණොක්ද ඔව් උඩේ ගන්නවා ඒ ඕකට ගහම මේ දුවන එකට ගහ ඒස් ඌ කියනවා මේ ලයිව් බලන් ස්කොට් 3-4 ගහනවලු ගහන්නේ කනවා චුට්ටක් ලයිව් එක බලපන්න ඒවා ලයිව් බලන්න එපා අපරාධේ මේ මට කීයක් හරි හම්බෙනවනේ බා මේ උඹ පොඩ්ඩක් හයිලයිට් කාරයන්ගේ වීඩියෝස් බලපන් හයිලයිට් මල්ලිලාගේ සායක ඉන්නේ ඉතින් මම මෙහෙ කරගෙනවා මෝඩක් ගැහුවා මේ ඩබල් ලයින් එකකින්ද ඩීමන් මේ ඔබේ අවධානය පිණිසයි ඉසුරුගේ මේ ඔක්කොම වැඩි කරලා ඉන්නේ I need equipment. ලෙවල් 3 මසල්ලක් තිබ්බොත් කියපන් ඈ දැන් ඇනවද නෑ දැන් හරි Yeah.